අයිබෝවන් අද දවස ගැන කතා කරනකොට ඉතාම සුන්දර වූ ඒ වගේම ඉතාමත් රසවත් සිදුවීම් සමුදායක් අපේ මතකයට එන දිනයක් හැටියට අද දවස සඳහන් කරන්න පුළුවන්. ඒ තමයි ජාතික තමුන්සල් සභාවේ සංස්කෘතික කණ්ඩායම ආරම්භ කරන්නේ 1980 සැප්තැම්බර් මාසේ 1 වෙනිදා. හරියටම නැකත 10:30ට තමයි ආරම්භ කරේ. ඉතින් එදා ඒ ආරම්භ කරන අවස්ථාවේ ඒ ඇසිදුටු සාක්ෂිකරයෙකු හැටියට මම ඒ අවස්ථාවේ සහභාගී වුණා. ඒ පාඨමාලා සඳහා සහභාගී වූ අභ්‍යාසලාපීගේ වෙනුවෙන් පහන්සිලක් දැල්වන්නට. ඒක තමයි මගේ අත්‍යත්තට යන්නේ. ඉතින් 1980 සැප්තැම්බර් මාසේ 1 වෙනිදා ඒ දැල්වපු පහන අදත් මේ ජාතික තමුන්සල් සභාව තුළ දැල්වෙනවා. ඒක ඉතාමත් ආඩම්බරයට කරුණාවක්. හැබැයි එදා ආරම්භ කරේ මේ ස්ථානේ නෙවෙයි. ජාතික තමුන්සල් සභාවේ මුල්ම සංස්කෘතික කණ්ඩායම ආරම්භ වන්නේ අවිස්සාරිල බටංගල පුහුණු මධ්‍යස්ථානයේදී. මෙමි ස්ථානයට එන්නේ 81 අවසාන භාගය තමයි බෙල්ලු සෞන්දර්යනිකේතනට අපි එන්නේ. ඉතින් එදා ඉඳලා අද දක්වා ගත්තම අපිට ස්වර්ණ යුගයක් තිබ්බා. හැබැයි අද ටිකක් මේ ස්ථානයේ අපි ගොඩනගනකොට පිය නගනකොට පුදුමාකාර විතර හදවත දරා ගන්න බැරි කම්පනයක් ඇති වුණා. දුකක් ඇති වුණා. ඒ තමයි මෙච්චර සුන්දර වූ මේ ආයතනය අද වෙනකොට මූණපාලා තියෙන මේ තත්ත්වය සහ මේ අද දකින්න ලැබෙන පරිසරය දිහා බැලුවම හරිම කනගාටුදායකයි. ඉතින් මම හිතනවා මේ ආරම්භයක් වේවි නැවත මේ ආයතන පුනර්ජීවනයක් ලබා දීමට අද මම හිතට මේක මහඟු අවස්ථාවක් වෙයි. ඉතින් අපි සියලු දෙනා බලාපොරොත්තු වෙන බෙල්ලුත් ආදී විද්‍යාඥයන්ගේ සියලුම දෙනා අද ඒක රාසයනවා මේ මොහොතට ඒ සිහිපත් කිරීම සඳහා තමයි අද විශේෂයෙන් මේ අවස්ථාවට අපි සහභාගී වෙන්නේ. ඉතින් අපි සියලු දෙනාගේ මේ ඒකායන ප්‍රාර්ථනාවේ නැවතත් මේ බෙල්ලු සෞන්දර්ය නිකේතනයේ පෙර පරිදි ඊටත් එහා ගිහිල්ලා බැබලෙන ආයතනයක් බවට පත් වේවා. ඒ සියලු කටයුතු සාර්ථක ලෙස කර ගැනීමට අපි සියලුම කාර්ය මණ්ඩලයට සහ අදාළ අපේ ඉහළ කළමනාකරණයට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම මුළු හදවතින්ම සුභාශිංසනය කරනවා. මම සෝමසිරි මැදගෙදර.